මේ බඩ අඩු කරගන්න කියලා. මේ ලොකු බඩ අඩු කරගනි කියලා තමයි බය. මේ ඔයාගේ මොනවාද ලොකු? ආපෙට්ටෝ රිටර්න් මොකද ඔය කරන්නේ? කොල්ලෙක් පේන්න බෑනේ. සෙල්ල කරනවා නම් කියලා සෙල්ල කරන්න. යන්න. ඔය වලේ නම කොහෙද? අපි මේ ඇඟ හදාගන්න. හදමු. ඇඩ්මිෂන් ගෙනවද? නෑ. මේ ඇඩ්මිෂන් මේ ඒක නම් දන්නේ නැහැ. සපෝටරයක් නම් ගෙනව. නෑ මල්ලි. ඇතුළත් තියෙන ගාස්තු ගෙනවද? මේ ඒක කමන්නේ දැන් හරියට අහගන්න අයියේ. දැන් අයියේ ගමේ මං මෙහෙම ත්‍රිල් පාක්කේ මම ඉන්නකොට මෙහෙම ඉන්නේ සාමාන්‍ය. මෙහෙම තමයි මං ත්‍රිල් පාක්කේ ඉන්නේ. මිනිස්සු යනවම ඉස්සරහින්. මිනිස්සු එම ඉස්සරහින් යනකොට මගේ ආම් එක මෙහෙම පිම්බිලා පේන්න. පිම්බිලා. මෙහෙම ලොකුවට පිම්බිලා පේන්න ෂෙඩියුල් එකක්. ඒ කියන්නේ මට හන්දියේ ත්‍රිල් පාක්කේ පේන්න ඕනෙත් නෑ. මගේ ආම් එක තරම් මෙහෙම පිම්බිලා පේනවනේ. එහෙම ෂෙඩියුල් තියෙනවද? පුම්බව්. බැලුවක් වගේ පුම්බව්. කලින් සෙට් එක ගහලා තියෙනවද? සෙට් එක ගහලා නැහැ. සෙට් එක ගහලා නටලා නම් තියෙනවා. අයියේ මේ මගේ බඩ පොඩ්ඩක් වැඩි. බඩ අඩු කරගන්න ක්‍රමයක් නැද්ද? මල්ලි කලින් ඩයට් ප්ලෑන් එකක් එහෙම කරාද? ඒ කියන්නේ මේ කැම්ප් පාලනයක් එහෙම කරාද? ඩයට් ප්ලෑන් එකක් නම් උපරිමයෙන්ම කරා. ඒ කියන්නේ කොටින්ම කියනවා රැඩපත් කෑම නෑ. ෂා නියමයි. මල්ලි මොනවද ඒතර රැට කෑවේ? පරාට 8ක් විතර කපලා දාලා කනවා. පරාට හොයාගන්න බැරි දවසට ඔය චීස් කොත්තුවක් නාසි පුරාක් වගේ කනවා. ඊට අමතරව ඉලෙක්ට්‍රික් බෙල්ට් එකක් තියෙන්නේ. ඒක බඩේ දාගෙන මේ හිටියා මාස පහක් විතර මේ අඟලක් අතට උන්නේ නැහැ. ඒක උඹේ බඩේ බැඳලා හරියන්නේ නැහැ. උඹේ කාරක් කඩේ බැඳගෙන. එතකොට කන්න බෑනේ. එතකොට උඹේ බඩේ නිකම්ම අඩුවේ. ඒයි ඔය මොකද ඔතන? කැම කන්න බෑ. ජිම් එකේට ගිනවා. වත්තර බලන්න බෑ. ජිම් එකේට ගිනවා. හෙඩ්සෙට් උරන්න බෑ. ජිම් එකේට ගිනවා. කෝල් රෙකෝඩ් කරන්නත් බෑ. ජිම් එකේට ගිනවා. ආරන් බෑ. ජිම් එකේට ගිනවා. අම්බෙලා දරින්න බෑ. ජිම් එකේට ගිනවා. මේ ජාගතයි මේ දපාර මීට් එක නගින්න ඇදානි ඔයා. නගින්නේ නගින්නේ අරුට නගින්නේ නැහැ කියන්නේ. අනාජාකි අපි ගොඩ වෙදිකමක් කරලා හරි නාග ගමුවනේ.